මාරේවා සමග ආදරයෙන් එකතු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මම මේ කෙටි වීඩියෝ එකකින් ඉදිරිපත් කරන්නේ අපි හැමෝටම වැදගත් මාතෘකාවක්. ඒ තමයි ලෝකයේම අද ව්‍යාපාරික ලෝකයක්. ඉතින් මේ හැමෝම දිනෙන් දින ව්‍යාපාර ආරම්භ කරනවා. මේ ව්‍යාපාර පිළිබඳව උන්ට දැනුම තියෙනවද නැද්ද කියන එකට වඩා ඔවුන් කැමති මේ දැනුම අලුත් කරගන්න. ඉතින් මේ වීඩියෝ හරහා මම ගෙන්න උත්සාහ කරන්නේ මේ ව්‍යාපාරයකට පළවෙනි දවසේ ඉඳලා අවසානයේ දක්වා වැදගත් වෙන කාරණාව. ඉතින් මේක අපිට හම්බෙන්නේ මේ ගිණුම්කරණය කියන විශේෂයේදී. ඉතින් අපි හැමෝම ගිණුම්කරණය කරගෙන නැහැ නේද? ඉතින් මම හිතුවා එහෙම නොවන පිරිසටත් මේ දැනුම ලබා දෙන්න. ඒක වෙනුවෙන් මම මේ වීඩියෝ එක නිර්මාණය කරන්නේ. ඉතින් පුතේ දුවේ වගේම මම හිතනවා මේ වැඩසටහනත් එක්ක එකතු වෙන ඔබ මේ පිළිබඳ දැනුවත් වීම වැදගත් කියලා. ඉතින් අපි කල් වෙලා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් මේ ගිණුම්කරණය හදාාරන දරුවෝ නම් මේක දන්නවා. ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා කියනවා නම් ඒක ඇත්තටම ව්‍යාපාරිකයන්ගේ භාෂාව. මොකද ව්‍යාපාරයක සෑම දෙයක්ම වාර්තා කරලා ගනුදෙනු සටහන් කරන්නේ ගිණුම්කරණය හරහා. ඉතින් මේ ගිණුම්කරණය තුල මේක හදාාරන පොල්ල කෙල්ල ගත්තා ටිකක් අමුතුයි නේද? වත්කම් කියනවා, වගකීම් කියනවා, හිමිකම් කියනවා. මෙලෝ දෙයක් අපිට තේරෙන්නේ නැහැ නොදන්න පිටසකට. ඉතින් මම උත්සාහ කරනවා මේ පිළිබඳ කෙටියෙන් ඔබට පැහැදිලි කරන්න. අපි බලමු උන් කතා කරන පළවෙනි වචනේ මේ වත්කම් කියන. ඉතින් ඔබ දන්නවා, ඔබ දැනටමත් දන්නවා. ඔබ සතුවක් තියෙන වත්කම්. ඔව්. ඒ කියන්නේ වත්කමක් කියන්නේ මේ අපි අතීතයේ ක්‍රියාකාරකමක් නිසා ගොඩ නගාගත්ත අනාගතයට ප්‍රතිලාභ ලබා දෙන ඕනෑම දෙයක් අපි කියනවා වත්කමක් කියලා. දැන් උදාහරණයක් ඇටියට ඔබ සතුව ගෙදර තියෙනවා වාහනයක් තියෙනවා, ඔබට නිවසක් තියෙනවා, ඉඩමක් තියෙනවා. මේ හැමතේම වත්කම ඔබ අතීත ක්‍රියාකාරකමකින් ගොඩනගාගත්ත දේවල්. ඉතින් මේවට තමයි වත්කම් කියන්නේ. ඉතින් ව්‍යාපාරයකත් එහෙමයි. ව්‍යාපාරයක භෞතිකව දකින්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයේ අතීත ක්‍රියාවක් නිසා ගොඩනගාගෙන තියෙන දේවල් අපි කියනවා වත්කම් කියලා. ඔව්. ඊට පස්සේ හිමිකම් කියලා දෙයක් ගැන කතා කරනවා. එතකොට ඇත්තටම හිමිකමක් කියන්නේ මොකද්ද? මොකද්ද මට ඇත්තටම හිමි? එහෙම ඇහුවොත් ඇත්තටම මට හිමි ගද්දේ කියයි ඔබ. මට බිනදක් ඉන්නවා එහෙම. ඇත්තටම එහෙම නෙවෙයි. ඔබ බිනද ඔබට හිමි. ඒ ගැන අවිවාදයක් නැහැ. නමුත් හිමිකමක් කියන්නේ දැන් ව්‍යාපාරයක ගත්තාම ව්‍යාපාරයක ඒකට මොනවද ඇත්තටම හිමි? ඔව් හිමිකමක් කියන්නේ මෙහෙමගේ දෙයක්. අපි හිතමුකෝ වත්කමක් තනිව තියෙන්න බෑනේ අයිතියක් නැතුව නේද? වත්කමක් නිශ්චලව තියෙන්න බෑ අයිතියක් නැතුව. ඔබ නිවසේ කාර් එකක් තියෙන එක අනුන්ගේ නෙවෙයිනේ ඔබේ. නේද? ඉතින් ඒ වගේ. එහෙනම් මේ වත්කමකට හිමිකාරීත්වයක් සෑම විටම ගොඩ නැගෙනවා. ඉතින් මම විජේ මාමගේ පුංචි බණිස්සරා මේක පසුවට පැහැදිලි කරනවා. එතකොට හිමිකමක් කියන්නේ ඇත්තටම ව්‍යාපාරයක හිමිකමක් කියන්නේ ව්‍යාපාරයකට ඇත්තටම අයිති දෙයක්. ඒ තමයි ව්‍යාපාරයේ යොදවන ප්‍රාග්ධනය. මං යොදවපු සල්ලි මට අයිති. සහ ඒකෙන් උපයන ආදායම මට අයිති. නේද? ප්‍රාග්ධනයට අපිට ලැබෙන්න පුළුවන් මොනවද? ලාභය හෝ අලාභය. ඉතින් ප්‍රාග්ධනයේ දුවහම අපිට ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වය තුලින් ඒකට උපයලා දෙන්නේ ලාභය හෝ අලාභය. ඉතින් මේ ලාභ පාඩු මට හිමිද? ඒ වගේම මගේ ව්‍යාපාරයේ යොදවපු සල්ලි, යන්ත්‍ර, සූත්‍ර, මිල මුදල් මේ හැමදේම මට හිමි දේවල්. එහෙනම් හිමිකම අපි තේරුම් ගත්තා. මම හිතනවා. හිමිකම ගැනත් අපි පස්සුවට වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඒ වගේම වුන් අතර කියන වචනයක් තමයි වගකීම් කියලා. ඔව්. දැන් තනිකඩ ඔබට වගකීමක් නැහැ වගේම කසාද බැඳාම ඔබට වගකීම් වැඩි වෙනවනේ. ඔව්. ඒ වගේ තමයි ව්‍යාපාරය. ව්‍යාපාරයකත් මේ බාහිර පාෂයන් එක්ක ණය ගනුදෙනු සම්බන්ධයෙන් ඇති කරගන්නවා නම් කිසියම් බැඳීමක් අපි කියන වගකීමක්. නැත්නම් අනාගත ගෙවීමක් සම්බන්ධයෙන් ඇති කරගන්න බැඳීමකට අපි කියන වගකීමක්. ඒ විතරක් නෙවෙයි වුන් කතා කරන වචන අතර ආදායම් වියදම් ආදායමෙන් වියදම අඩු කරාට පස්සේ ලැබෙන එකට අපි කියන ලාභය කියලා මේ වගේ වචන කතා කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේවා අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධය පිළිබඳ තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. මොකද ව්‍යාපාරයක් ආරම්භ කර දවසේ ඉඳලා අවසාන වෙනකම් මේ සම්බන්ධය පිළිබඳ දැනුම ඉතාම වැදගත්. හේතුව ගිණුම්කරණය ඔය අමාරුයි කියනට මම මේක පහසුයි කියලා ඔප්පු කරනවා අද දවසේ. ඒ තමයි මම කියවන ගිණුම්කරණයේ මේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා.
මං මුලදිම කිව්වා හිමිකාරීත්වයක් නැති වත්කමක් තියෙන්න බෑ ලෝකේ කියලා. නේද? ඔව්. හිමිකාරීත්වයක් නැති කිසිම වත්කමක් ලෝකේ නැහැ. එහෙනම් මේ වත්කම් හිමිකම අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. මේක තමයි ගිනුම් කරන්නේ පුරාවට අපි කතා කරන්නේ මේක පුළුල් වෙවි යනවා. ඉතින් මේ වත්කමයි හිමිකම අතර තියෙන සම්බන්ධය ගැන කතා කරන්න මම හිතුවා මොන දැන් විජේ මාම කියලා බේකරි හිමියෙක් ඉන්නවා. ඔහු හදනවා බනිස් රුපියල් 60යි මිල. ඔහු සතු හිමිකම සහිත බනිස් කෙඩිය මා සතු කරන්න. නැත්නම් අන් සතු කරන්න. ඔහුගේ හිමිකම අන් සතු කරන්න. ඔහුට මම රුපියල් 60ක් දෙන්න ඕන නේද? ඔව්. ඒ වගේ තමයි. එහෙනම් විජේ මාමට තිබිලා තියෙන රුපියල් 70ක අයිතියක්ද රුපියල් 40ක අයිතියක්ද? නෑ රුපියල් 60ක අයිතියක්. ඔබට පැහැදිලි නේද? එහෙනම් වත්කමට සමාන හිමිකමක් තමයි විජේ මාමා තුල ගොඩනැගිලා තියෙන්නේ. ඔබේ මෝටර රථය තුල තියෙන්නේ ඔබට කිසියම් ලක්ෂ 25 නම් ඒ මෝටර රථේ වටිනාම ඒහා සමාන වටිනා අයිතියක්. පැහැදිලිනේ? ඔව්. එහෙනම් ඔබේ වත්කමට මිලක් තියෙනවා වගේම හැමදේටම ලෝකෙ මිලක් තියෙනවා. එහෙනම් ඔබ සතු වෙන්නේ ඒහා සමාන අයිතියක්. එහෙනම් අපි ගිනුම් කරන්නේ පළවෙනි සම්බන්ධය මේ හරහා ගොඩනගනවා. ඒ තමයි වත්කම් සමානයි හිමිකම් කියන ශ්‍රිතීක සම්බන්ධය. ඒක ශ්‍රිතයක් නැත්නම් සමීකරණයක්. මේක පුළුල් වෙවි ප්‍රසාරණය. මම මේ පිළිබඳව මගේ පසුපස තීරයේ ඔබට දිස් වෙනවා. ඉතින් මේක පුළුල් කරන්න අපි උත්සාහ කරමු. මේ අතර සම්බන්ධතාවය අපි ඉගෙන ගන්න උත්සාහ කරමු මේ කෙටි වීඩියෝ තුල. ඉතින් මම කියවනේ මේ වත්කම් පැත්ත පොඩ්ඩකට අමතක කරලා අපි හිමිකම් පැත්ත පිළිබඳව කතා කරගෙන යමු. මම කියවනේ ව්‍යාපාරයේ හිමිකම යොදවන ප්‍රාග්ධනයට ලාභයට සීමා වෙනවා කියලා. නේද? එතකොට හිමිකම කියලා ප්‍රාග්ධනය තන ලාභය විතරයි අපි මුලදී කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි. කෙනෙක් ප්‍රාග්ධනය යොදවලා තියෙනවා නම් තව කෙනෙක්ගේ ණයට අරන් එහෙනම් මොකද හිමිකම වෙන්නේ? එහෙනම් ඒකත් හිමිකම තමයි. නේද? මේ ප්‍රාග්ධනය ඔය යොදවලා තියෙන තවත් කෙනෙක්ගේ ණයට අරන්. එහෙනම් හිමිකම් පැත්ත තවදුරටත් පුළුල් වෙනවා. එහෙනම් ප්‍රාග්ධනය තන ලාභේ සහ වගකීම් කියලා. වගකීම් කියලා. එහෙනම් ප්‍රාග්ධනය තන ලාභය සහ වගකීම් හිමිකම තවදුරටත් පුළුල් වෙනවා. ඊට පස්සේ තවදුරටත් අපි මේ හිමිකම් පුළුල් කරනවා. ඔය ප්‍රාග්ධනය ධන ලාභය කියන්නේ මොකක්ද? ආදායම ඍණ වියදම නේද? ආදායම ඍණ වියදම. ඔව් ලාභය හැදෙන්නේ ආදායමින් වියදම අඩු කරාට පස්සේ. එහෙනම් මොන ප්‍රාග්ධනය ධන ආදායම ඍණ වියදම ධන වගකීම් කියලා සමීකරණය හදන්න. නිකමට එන්නකෝ වත්කම් පැත්තට. වත්කම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් තමයි දිගුකාලීන ප්‍රතිලාභ ජනනය කරන වත්කම්. ඒවට කියනවා අපි දිගු කාලයක් පුරාවට මේවයි ප්‍රතිලාභ ජනනය වෙන නිසා ස්ථාවර වත්කම්. ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මේ දේවල්. එතකොට ජංගම වත්කම් දිනින් දින වෙනස් වෙවි ප්‍රතිලාභ උත්පාදනය වෙන ඒවා. මුදල් බඩුත ඔය වගේ දේවල්. ඒ වගේම මේ බාහිර වගකීම් ප්‍රධාන කොටස් දෙකයි. ඒ තමයි කෙටිකල් වගකීම. කියන්නේ කෙටි කාලීනව අපි කිසියම් පාර්ශවයකට ගෙවීමක් සම්බන්ධයෙන් බැඳී සිටිනවා නම් අපි කෙටිකල් වගකීම් මොනවද? අපි කෙනෙක්ගෙන් ණයක් ඉල්ලන් තිනවා අපි ඒක ගෙවන්න ඕන නේද? ඒක. ඒ විතරක් නෙවෙයි අපිට බැංකු වෛරාවක් බැංකුවක් ඒ ණය සීමා නැත්නම් ගිණුමේ මුදල් සීමාව ඉක්මවා අපිට කෙටි කාලීන ණය පහසුකමක් දීලා තියෙනවා. ඒවට අපි කියන බැංකු වෛරා කියලා නේද? ඒවා අපේ කෙටිකල් වගකීම් වතුරට එනවා. එතකොට මේ දිගුකාලීන ගෙවීමක් සම්බන්ධයෙන් තියෙන බැඳීමකට අපි කියන දිගුකල් වගකීම් කියලා. ඒ මොනවද? බැංකු ණය නේද? මේ දේවල්. එතකොට භාණ්ඩාගාර බැඳුම් කර වගේ සම්බන්ධයෙන් තියෙන වගකීම් මේව මොනවද? දිගුකාලීන වගකීම්. හරි. එතකොට වත්කම් පැත්ත සහ හිමිකම් පැත්ත මේ විදිහට පුළුල් වෙද්දී මම ගිණුම්කරණය පිළිබඳ පොඩ්ඩක් කතා කරන්නම්. ගිණුම්කරණයේ ලොකු පාඩම කියලා මම මේකේ පවත්වාවක් දාලා නැත්තටම මේ ගිණුම්කරණය කතා කරන සමස්තය අපි ගිණුම්කරණයේ සිද්ධ කරන්නේ තොරතුරු මාධ්‍යයක් ගිණුම්කරණය කියන්නේ නේද? තොරතුරු ප්‍රභවයක්, ව්‍යාපාරික භාෂාවක්. එතකොට මේ ගිණුම්කරණයේ සමස්තයේදීම කතා කරන දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි ගනුදෙනු හා සිදුවීම පිළිබඳව තමයි අපි මේ වාර්තා කරන්නේ. එතකොට ව්‍යාපාරයක සිදුවෙන සියලුම ගනුදෙනු හා සිදුවීම් අපි මෙන්න මේ ගිණුම් ගොඩවල් පහට තමයි වෙන් කරන්නේ. මොනවද ගොඩවල් පහ? ඔතන පැහැදිලිව මම කිව්වා වත්කම්
හිමිකම් මොනවද මේ ගොඩවල් පහ අපි හිඳ වත්කම් ගිනුම්. හිමිකම් ගිනුම්. වගකීම් ගිනුම්. වත්කම් හිමිකම් වගකීම් කියලා ප්‍රධාන ගිනුම්. ඒකට අරුණාම ආදායම් ගිනුම් වියදම්. ඔන්න ගිනුම් පන්ති පහ. ඔන්න ඔය ගිනුම් පන්ති පහට තමයි සෑම ආදායමක්ම වියදමක්ම අපි වර්ග කරන්නේ. එතකොට අපි මේ හරහා ගිණුම්කරණයේ අවසාන ප්‍රතිඵල අපි අගය කරන දවසක් වෙනවා ව්‍යාපාරික නේද? අපි ආදායම් ප්‍රකාශය හරහා ලාභය අලාභය හඳුනා ගන්නවා. එතකොට ලාභය අලාභය හඳුනා ගන්න ඉවහල් වෙන්නේ මොකද්ද? මෙන්න මේ ආදායම් ගිණුම් සහ වියදම් ගිණුම්. ඒ වගේම ව්‍යාපාරයේ මූල්‍ය ශක්තිය කිසියම් දිනකට මූල්‍ය ශක්තිය අපිට ගණනය කරන්න වෙනවා. මෙන්න මේ මූල්‍ය ශක්තිය ගණනය කරන්න උදව් වෙන්නේ මොනවද? වත්කම්, වගකීම්, හිමිකම් කියන ගිණුම් වර්ග. එතකොට මෙන්න මේවත් එක්ක අපි අවසාන ගිණුම් දක්වා ගිණුම් කරන කාර්යභාරය ගිණුම් කරන්නේ ක්‍රියාවර විවිධ වෙනස් වෙනස් වෙවි ඒ වගේම ජර්නල් අලුත් ජර්නල් ඇති කරමින් ලෙජර් ගිණුම් වල පිටපත් කරමින් අපි මේ ගමන යනවා. ඉතින් මේක පිළිබඳ ලොකු මාතෘකාවක් වුණාට ගිණුම් කරන්නේ මෙන්න මේ පන්ති පහට වර්ග කළා. මේවා විවිධ මට්ටමින් අගය කිරීම කරනවා. අපි මේක තමයි ගිණුම් කරන්නේ පළවෙනි මූලිකම දේ. අපි මේකට කියන ගිණුම් කරන සමීකරණය කියලා. මෙන්න මේ පද අතර තියෙන සම්බන්ධය හඳුනා ගැනීම තමයි ගිණුම් කරන්නේ වැදගත් වෙන්නේ. ඒකට අපි කියන ගිණුම් කරන සමීකරණ සම්බන්ධය හඳුනා ගැනීම කියලා. ඉතින් මේ අද දවසේ මාගේ කෙටි වීඩියෝ විවරයි මෙතනින්. ඉතින් මම කියන්න උත්සාහ කරේ ගිණුම් කරන්නේ කියන්නේ පුළුල් විෂයක් වුණා. මේක හරි සරල විෂයක්. මේකට එන්න බලාපොරොත්තු වෙන දරුවෝ ගිය වේ යුතු නැහැ. මම පැහැදිලි කරා වගේ මම ඊටමත් කෙටි කාලයකින් ඔබට පැහැදිලි කරේ විශාල පාඩමක්. ඉතින් විජේ මාමගේ පුංචි බණස් කියන්නේත් එහෙම ඔහු වත්කම් සමානයි හිමිකම් කියන සම්බන්ධය අපිට ගොඩනගලා දුන්නා නේද? කිසියම් වත්කමකට හිමිකමක් ඒහා සමානව ගොඩනගෙන ඒකට වත්කම් සමානයි හිමිකම් කියන්නේ. ඉතින් මේ සම්බන්ධය තමයි ගිණුම් කරන්නේ පුරාවට අවසන් ගිණුම් දක්වා දිවයන්. ඉතින් අද දවසේ කෙටි වීඩියෝ ඉතාමත් ප්‍රයෝජනවත් වුණා කියලා මම හිතනවා. ආයෙත් දවසක හමු වෙන්න. ඉතින් එතෙක් ඔබට බොහොම ස්තුතියි.